ක්‍රීඩාශීලී සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයාලා සියලුම දෙනාට. ඉතින් ඊයේ දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් තොරතුරු සඳහන් කර තිබුණා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය 6 වන අදියර එසේත් නැත්නම් 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත වී තිබූ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නිල වශයෙන් අවලංගු කළ බවට. ඉතින් මීට ප්‍රධානතම හේතුව විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වී තිබෙන්නේ 2026 වර්ෂයේ ක්‍රීඩා කිරීමට නියමිත වී තිබෙන 2020 ලෝක කුසලන් තරඟාවලිය ඉලක්ක කරගනිමින් මේ ආකාරයට මෙම තරඟාවලිය අවලංගු කළ බවට. නමුත් ක්‍රීඩා තොරතුරු වල සඳහන් වන ආකාරයට වැඩිදුරටත් සඳහන් වී තිබෙන්නේ අදාළ කණ්ඩායම් සඳහා අනුග්‍රාහකයන්ගේ ගැටලු නිසා මේ වන විට මෙම තරඟාවලිය අවලංගු කිරීමට තීරණය කර ඇති බවට. ඉතින් මේ දේවල් මේ ආකාරයට සිදු වෙද්දී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුභාරංචියක් ලැබිලා තිනවා. එම සුභාරංචිය විදිහට සඳහන් වී තිබෙන්නේ දෙසැම්බර් මාසයේ තවත් 3 කොන් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවට තොරතුරු වාර්තා වෙමින්. නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ කණ්ඩායම සහ පාකිස්තානය යන කණ්ඩායම් තුනකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන 3 කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක් දින තරඟ තුනකින් සමන්විත වූ තරඟාවලිය නිමාවට පත්වීම සමග ඉතින් මේ වනිටත් මෙම තරඟාවලියේ තරඟ කාලසටහන පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය වෙත නිකුත් කරලා තිනවා. ඉතින් LPL තරඟාවලිය අවලංගු වීම හේතුවෙන් දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සාකච්ඡා කරමින් පවතින තරඟාවලිය බවට පත් වී තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම, බංගලාදේශ කණ්ඩායම සහ ඒ වගේම පාකිස්තානය යන කණ්ඩායම් තුනකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන 2020 3 කොන් ක්‍රිකට් තරඟාවලිය. ඉතින් මෙහි වැදගත්ම දේ බවට පත් වී තිබෙන්නේ මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මෙවට සාකච්ඡා පවතින බවට. ඉතින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ, බංගලාදේශ ක්‍රිකට් ආයතනයෙන් සහ පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් විමසීමක් සිදු කර තිබෙනවා. ඉතින් මෙම විමසීමට එම ක්‍රිකට් ආයතන දෙක සුබවාදී පිළිතුරු ලබා දී ඇති බවට ක්‍රීඩා වෙබ් අඩවිවල තොරතුරු සඳහන් වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරඟාවලියක් පැවැත්වීමට නියමිත වී තිබුණා. 2020 තරඟ 3ක් සහ එක් දින තරඟ 3ක් ඇතුළත එම තරඟාවලියද අවලංගු වූ බවට මීට පෙර තොරතුරු සඳහන් කර තිබුණත් මෙම 3 කොන් ක්‍රිකට් තරඟාවලිය හෝ අයර්ලන්ත කණ්ඩායම සමගින් එක් දින සහ 2020 තරඟාවලිය යන තරඟාවලිය දෙකෙන් එකක් නිසැකවම දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවට විශ්වාසවන්ත ක්‍රීඩා ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු සඳහන් වන වගේ මේ සම්බන්ධයෙන් ප්‍රධාන ක්‍රීඩා වෙබ් අඩවි කීපයකද තොරතුරු සඳහන් වී තිබෙනවා. ඉතින් මේ ආකාරයට ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අවලංගු වීම සහ ඒ වගේම 3 කොන් ක්‍රිකට් තරඟාවලියක් එසේත් නැත්නම් අයර්ලන්ත කණ්ඩායම සමගින් 2020 සහ එක් දින තරඟාවලියක් යන තරඟාවලි දෙකෙන් එකක් පැවැත්වීම සම්බන්ධයෙන් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ මෙවැනි උණුසුම් තොරතුරු සමගින් රැඳෙන්න අපිත් එක්ක අලුත්ම ක්‍රීඩා තොරතුරුකින් අපි නැවතත් හමුවෙමු. ක්‍රීඩාශීලී සුබ දවසක්.